සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම දැන් හොඳින් ඇති කියලා මම හිතනවා සහ ප්‍රාර්ථනා කරනවා හොඳින් ඉන්න ලැබෙන්න කියලා. අද මම හිතුවා මේ ඇති වුණ ගංවතුර තත්ත්වයත් එක්කම අපිට විශාල අවදානමක් තියෙන ලෙඩක් ගැන කතා කරන්න. ඒක තමයි මී උණ එහෙම නැත්නම් ලෙප්ටෝස්පයිරෝසිස් කියලා කියන්නේ. බැක්ටීරියාවක් නිසා ඇතිවන රෝගයක්. බැක්ටීරියාව ආසාදනය වුණ සත්තුන්ගේ මූත්‍රා මගින් තමා මේ රෝගය පැතිරෙන්නේ. ඒ බැක්ටීරියාව මිනිසාට ගොඩක් වෙලාවට එන්නේ ජලයෙන් හෝ පසෙන්. ඒකට තමයි මී උණ එහෙම නැත්නම් ලෙප්ටෝස්පයිරෝසිස් කියලා කියන්නේ. මේක බැක්ටීරියාවක් නිසා ඇතිවෙන රෝගයක්. බැක්ටීරියාව ආසාදනය වුණ ගවයන්ගේ මීයන්ගේ මූත්‍රා මගින් තමා මේ රෝගය පැතිරෙන්නේ. ඒ බැක්ටීරියාව මිනිසාට ගොඩක් වෙලාවට එන්නේ ජලයෙන් හෝ පසෙන්. බැක්ටීරියාවට දූෂිත ජලයේ හෝ පසෙහි සති ගණනක් මාස ගණනක් ජීවත් වෙන්න හැකියාව තියෙනවා. රෝග ලක්ෂණ තමයි අධික සීතලක් සහ වෙවුලීමක් එක්ක එන උණ. එතකොට මාංශ පේශීවල කැක්කුම, ඇස් රතු වීම, වමනය, දරුණු හිස රදය, මූත්‍රා තද කහ පැහැවීම හෝ මූත්‍රා පිටවීම අඩුවීම. මේ තමයි මූලික රෝග ලක්ෂණ. අපේ සිරුරේ ඇති කැපීම්, සීරීම්, තුවාල හෝ ඇස් කට වැනි ශේෂ්මල පටලය හරහා මෙම බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුළු වෙන්න පුළුවන්. මේක හැදෙන්න පුළුවන් අවදානම් තත්ත්ව ලෙස ඔබ ජලය, පස හෝ සතුන් සමග සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදෙනවා නම්, කියන්නේ කුඹුරු වැඩ, පතල්කම්කරුවන්, ඒ වගේම මේ වගේ ගං වතුර කාලවලදී ඒ ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම්, ඒ වගේ අයට මේක ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ ආසාදනය වීම අපිට වළක්වා ගන්න පුළුවන් අපි ආරක්ෂිත ඇඳුම් අඳිනවා නම්. කුඹුරු වැඩ හෝ මඩ සහිත ස්ථානවල වැඩ කරන විට බූට්ස්, එහෙම නැත්නම් ග්ලව්ස්, අත්වැසුම් පළඳිනවා නම්. අපි තුවාල තියෙනවා නම් ඒවා පාදවල හරි අත්වල හරි ඒවා හොඳට ජලය ඇතුළට යන්නේ නැති විදිහට ප්ලාස්ටර් දමා හරි වෙන මොකක් හරි එකකින් ආවරණය කරගන්න පුළුවන් නම් අපිට මේකේ අවදානම අඩු කරගන්න පුළුවන්. මේ රෝගය වළක්ව ගන්න අපිට කලින්ම ගන්න පුළුවන් බෙහෙත් එකක් තියෙනවා. ඒක අපි ඇන්ටිබයොටික් එකක් එහෙම නැත්නම් ප්‍රතිජීවක ඖෂධයක් කියලා හඳුන්වනවා. ඒකේ නම තමයි ඩොක්සිසිලින් කියන්නේ. මේ මීඋණ ඇතිවිය හැකි අවදානමක් තියෙනවා කියලා හිතෙනවා නම් ඉක්මනින්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා MOH ඩොක්ටර් හරි එහෙම නැත්නම් ඔයාලගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා PHI මහත්තයා හරි ගිහිල්ලා හම්බ වෙන්න. මේ බෙහෙත් එක සතියට එකපාරක් බොන්න තියෙන්නේ මිලිග්‍රෑම් 200ක්. කුඹුරු වැඩ හරි පතල් වැඩ කරන කට්ටියට කොහොමත්ම MOH කාර්යාලවලින් මේ බෙහෙත් නොමිලේ ලබා දෙනවා. මෙම රෝගයට නියමිත වේලාවට නිසි ප්‍රතිකාර නොකළොත් ඉතා බරපතල අනතුරුදායක තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් වකුගඩු අකර්මණ්‍ය වීම. ඒ කියන්නේ ඩයලයිසිස් කරන තත්ත්වයට යනකම් පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ කහ උණ හැදිලා අක්මාවට හානි වෙන්න පුළුවන්. පෙනහළු ආසාදන කියලා අපි කියන්නේ නියුමෝනියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මොලේ උණ කියලා අපි හඳුන්වන්නේ මොලේ ඇතිවන ආසාදන තත්ත්වයක්. ඒකට අපි කියන්නේ මෙනින්ජයිටිස් කියලා. ඒ වගේම හෘදය ආසාදන තත්ත්වයක් වෙන මයෝකාඩයිටිස් ඇති වෙන්න පුළුවන්. මේ වගේ බරපතල තත්ත්වයන්ගෙන් මිදෙන්න පුළුවන් අපිට රෝග ලක්ෂණ ඇති වුවහම නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන්. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. මම කැමතියි මගේ දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. ඒක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.